වාසනාවන්ත ජීවිතය ලැබේවා හැමෝටම. ඉතින් ලස්සන පින්වන්ත පණිවිඩයක් කියන්න හදන්නේ. අපි වෙනුවෙන් අපි එක්වරකට සංවිධානයේ තියෙනවා. දැන් ඒකේ 77000 ගණන් වැඩි සමාජිකයෝ ඉන්නවා, ෆලෝවර්ස්ලා ඉන්නවා. ඉතින් මේ ළඟදී මට පොඩි කරදරයක් වුණා. දරුවන්ට පොත් තරන් දෙන්න විදියක් ඇත්තෙම නැහැ. කරන්න දෙයක් ඇත්තෙම නැහැ. මොකද හේතුව ඇත්තෙක් වුණත් බැරි අවස්ථාවක් පත් වෙන වෙලාවල මේ ලෝකේ තියෙන ලෝතු දහම එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මිනිසුන්ට ඇති වෙනව නැති වෙනවා අටලෝ දහමෙන් කම්පා නොවී ඉන්න කියලා. ඉතින් මට කම්පා නොවී ඉන්න පුළුවන් පොත් තරන් දෙන්න ඕනේ. එකම පිටයි තිබුණේ. මම කාටවත් කරදර කරේ මම ප්‍රභාත් මහල්ලිට කතා කරලා කිව්වා ප්‍රභාත් මහත්තයාට මහත්තයෝ මට අන්තසරණ තත්ත්වයක් තියෙන්නේ මට මොකද්ද කරන්නේ? අයියා පෝස්ට් එකක් දාන්නකෝ පුළුවන් නම්. ඒ ශනිකව මං ඉල්ලීමක් කළා පෝස්ට් එක දැම්මා දාලා විනාඩි 20ක් වගේ යද්දි දසනිමිස් සම්බන්ධ වුණා. මට පොත් ලැබුණා අවුරුද්දට හරියන්න. ඉතින් ඒ සංවිධානයේ තියෙන ක්‍රියාකාරීකම දසනිමිස් වුණත් ආධාර සහයෝගය ලබා දුන්නේ සංවිධානයේ විශ්වාසයෙන්ද. ප්‍රභාත් මල්ලි ඇඩ්මින් වරිය ප්‍රධාන සමාජිකයෝ ඉන්නවා. කියලා විනාඩි ගාණක් ගියේ නෑ. ප්‍රභාත් මල්ලි ටවුන් එකට ගිහිල්ලා පැක් කරගෙන ඒක හදාගෙන තපල් කන්තර වලට ගිහිල්ලා ඒක පෝස්ට් කළා. ඔහුගේ රැකියාවටත් බාධා ආවා මන් දන්නවා. ඉතින් මේ අපි වෙනුවෙන් අපි එක්ක නැගිටම කියන සංවිධානයට බැඳෙන්න ඔයාලා. ඔයාලගේ දුක කියන්න අනිවාර්යයෙන්ම පිට වෙනවා. අපි වෙනුවෙන් නැගිටිමු අපි එක් වී සෑම තාම සංවිධානයේ අන්තන් එකයි අද ලංකාවේම පිනති පුතා ප්‍රභාත් නාම එතනදී බබලනවා ඇඩ්මින් වරි යත් සෑමටම අම්මා කෙනෙක් වෙනවා අපි වෙනුවෙන් අපි එක් වී නැගිටිමු දැනගන්න මේ සංවිධානයේ රන් අකුරින් ඕන ලියන්නේ කොයි කාට උනත් කිව්වොත් පිටක් ගෙන දෙනවා ඒ සත්‍ය බවට නිතරම ඉතින් පිටක් වෙනවා ඔබ ගෙත් නැති බැරි කම හොයලා කියන්න ඕන සහයෝග දෙනවා අනිවාර්යෙන් බලන්න ඕන සියලුම දෙනාට සහයෝගය දීමෙන් අරුත කොයි කාට උනත් නැති බැරි කම දුරු වී යන්න ඒ වෙලාවේ ඇති යට පිහිටක් හැකිය ලබන්න පත් සපත්තු ඇඳුම් මේ දෙත් දෙනවා හදනා නිවාසේ වෙනුවෙන් බඩු ඉගෙන දෙනවා පිටක් වෙන්නට ගොඩක් ඉතින් බලන් ඉන්නවා ඔබේ නැති බැරි කම කියන්න හඳ පිහිට ලැබෙනවා. ඉතින් පැය ගණන් කිව්වත් වරු ගණන් කිව්වත් අවුරුදු ගණන් කිව්වත් මේ අපි වෙනුවෙන් අපි එක්කෙනෙකුට සංවිධානයේ ಗುಣ කියන්නේම කරන්න බෑ. ප්‍රභාත් මහත්තයා ප්‍රධාන මේ සංවිධානයේ බැඳෙන්න සහයෝගය දෙන්න ඔබේ දුක්බර කම කියන්න අනිවාර්යෙන් ඔබට පිහිට වෙනවා. එන ප්‍රභාත් මල්ලි ඔයාලගේ දෙමාපියන්ට ඔබේ ප්‍රභාත් මහත්තයාගේ දරුවන්ට ඒ වගේම නෝනා දෙමාපියන් සහෝදර හැමෝටම මේ වගේ සංවිධානයේ ඉන්න ඇඩ්මින් වරියගේ දරුවන් පවුල් හැමෝටම මේ වගේ සමාජිකයන් හැමෝටම ආශිර්වාද වේවා. සංවිධානයේ සෑම දෙනගේම ග්‍රහපල දුරු වේවා දුගී බවක් රෝගින්නක් කිසිවිට නොදැනේවා සසර පුරා බින් පුරවන් ඉන්නට සෙට නැගිටිමු අපි එක් වේවා එනන්තරුවන් සරණයි